hello good morning අද සීතල දවසක් ටිකක් මගේ හීනයක් කැබවෙන්න යන්නේ අද අපි යන්න හදන්නේ පොඩ්ඩක් ඇවිදින්න ටිකක් දුර ගමනක් ග්‍රීස් වලට යන්න හැදුවේ ඉතින් ලොකු දුරක් යන්න තියෙනවා බල්ගේරියාව හරහා ග්‍රීස් වලට ගිහිල්ලා ග්‍රීස් වල ගොඩක් දේවල් බලන්න හිතන් ඉන්නවා ඇතැන්ක්ස් වල තමයි යන්නේ එහෙ නැවතිලා අපි දවස් 3ක ඇවිදින් හිතන් ඉන්නවා බලමු මොකද වෙන්නේ කියලා ඉතින් එහෙනම් ඉස්සරහට වීඩියෝ එක බලාගෙන ඉන්න ජය වේවා ඉතින් අපි යන්න හදන්නේ ඉස්සුවක් බං අන්න ඔය නම තියෙනවා බලන්න ඒක දන්නේ මේක තියෙනවා නේද? එයාගේ උඩ පිටේ රුමේනියා කොහෙද? දෙකෙන් ඉන්න දෙකම දෙපැත්තනේ බං දෙකම ඉන්න අවුලක් නැහැ බැරිවත් නැහැ. බලන්නේ නැහැ ඔය කියන්නේ බලන්නේ. මේකෙන් බලන්නේ මං හිතන විදිහට බලන්න. නේ? ෆුල් සෙලගෙන ඉරත් මාර්ච් වලනේ. ජනවාරි. මම ඒකයි මේ නෑ ලොකු ඒ රටවල හැටියට තමයි ඉතින් බස් එක යනකොට බැලුවද? අපි තින්නවා. අපි ෂෙනගන් යාළුවනේ අපි පැය 4ක් විතර ආවා දැන් ඇවිල්ලා ඉන්නේ බල්ගේරියාව වල මේ සෙඩ් එකට ඇවිල්ලා තියෙන්නේ පොඩ නැවතුවා ඉතින් බඩු මිල හැම රුමේනියාවත් එක්ක බැලුවොත් පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා පොඩ්ඩක් අඩුයි මෙහි ඉතින් අපි තව කිලෝමීටර් 150ක් විතර යන්න තියෙනවා සෝෆියා වලට බල්ගේරියාවේ මේන් සිටි එක ඔහොම තමයි වෙන්නේ පොඩ්ඩක් සීතලයි අර හෙට වඩා දවල්ට සුපිරි ඇති දවල්ට මේ රැයට බලන්න ලස්සන ලයිට් දැම්මම අර බලන්න එකයි නේද? දවල්ට මේක බිල්ඩින් එකක් විතරයි අම්මාර අතන මේකක් තියෙන පිළිරුවක් මේ වීඩියෝ බලක් දැලි. යුනික් ක්‍රෙඩිට් අපි දැන් සෝෆියා වලට ඇවිල්ලා තියෙන්නේ ඒ චර්ච් එකක් තියෙනවා සෙන්ට් සෝෆියා චර්ච් බල්ගේරියා හරිම ලස්සනයි බලමු අපි කොහොමද කියලා යාළුවනේ ගොඩාක් අනුහස් තියෙන තැනක් මෙහි ඔයාලත් ඉතින් ඇවිල්ලා බලන්න හරිම ලස්සනයි බල්ගේරියා වල සෝෆියා මේන් සිටි එකේ තියෙන්නේ හරිම ලස්සනයි ගොඩක් පරණ පල්ලියක් අපි ඉතින් යන ගමන් නවත්තලා ඉතින් බලන්න ආවා දැන් නම් වහලා තියෙන්නේ දවල් වෙලාව ආව නම් අපිට ඇතුළට යන්න තිබ්බා දැන් ඉතින් ඇතුළට යන්න විදිහක් නැහැ කරන්න දෙයක් නැහැ හරි යන්න. මේ වෙලාව මොන බෝඩරේද බල්ගේරියා ඉවර වෙන තැන. බල්ගේරියා ග්‍රීස් බෝඩරේ දැන් අපි මේ පිවිස සිටින්නේ රටවල් දෙකටම මැද තැන. එහෙටත් දැන් මෙහෙටත් නෑ. මෙතනද? ආ. මේකට කියන්නේ මේ කියන්නේ බෆර් සෝන් කියන්නේ. බෆර් සෝන්. ඉන්ටර්මීඩියට් හෙලෝ යාළුවනේ දැන් අපි ඇතැන්ක්ස් වලට ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් දුර ගමනක් ආවා පැය 20ක් විතර එක දිගට අපි දැන් පොඩ්ඩක් ඇතැන්ක්ස් වල ඉන්දියන් කෑම කඩයක් තියෙනවා ඒකට යන්න හදන්නේ මොන හරි කන්න අපි ඉතින් බලමු ඉස්සරහට
ini menu එක. ඉතින් බලමු menu එක. chicken tikka කියලා තියෙනවා. so ඒක පොඩ්ඩක් කියවන්නත් අමාරුයි. ada di mutu ada. Sayyaratu මෙතන තියෙනවා අයිස්ක්‍රීම් මාර්ග. මෙයාලගේ අයිස්ක්‍රීම් මාර්ග තමයි මෙතන තියෙන්නේ. Greek Floresian yogurt. Ini, Danuska. Y'all together? Doi. Ma in rimasi molto scaldato però. Okay. දැන් ඇව ඇතුළට යනවා දැන්.